Hi hello guys ඉතින් welcome back to my channel ඕනේ. ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ තවත් අලුත්ම bed wars වීඩියෝ එකක්. හරිද අපි වැඩි කතා නෙමෙයි යන් අපේ අලුත් bed wars වීඩියෝ එකට. හරි ඉතින් guys මම හිතන්නේ මේ episode 3 මම one block episode එකක් දැන් මේක කොහොමද මම පාවෙන්නේ? යකෝ අම්මට සිරි බලපෑ හැකියාව අපි යන්දැන් අපේ අන්න පනිමු ගයිස් නයිස් යකෝ ග්‍රීන් දාගෙන ගන්න කලින් යස් දාගත්ත ගයිස් කැම්මක් බං යකෝ උඹ මම පොඩ්ඩක් මං වගේ පොඩ්ඩයි මං වගේ ඉන්නවද මේකේ යකෝ ඔන්න මැච් එකට ආවා කැම්මක් තමයි අපේ බෙඩ් එක අනාරක්ෂිතයි නේද ගයිස් අවුලක් නෑ මූ බලපං ඔක්කොම ටික ගන්නවා මං හිතන්නේ ඕ යකෝ ඊයා බං ලෝබයා අපි ගයිස් බෙඩ් එක ආරක්ෂා කරන පොඩ්ඩක් අපි පොඩ්ඩක් සෝඩ් එකක් ගන්න ඕනේ ගයිස් කියන්නේ අයන් සෝඩ් එකක් Yes. Yako gemmak bang. W's in the chat bro. W's in the chat. ඉතින් එක ටීම් එකකට 3 දෙනෙක් ඉන්නව නේද? ඒක හොඳයි. උඹ වහනවද? එහෙනම් ඇයි මං වහන්නේ? යකෝ උඹ පාර හදපන් මම පොඩ්ඩක්. දන්නවනේ පොඩ්ඩක්. ඔක්කොම මගේ හොරා. ටෙලකොටා වලින් වහමු ගයිස් නැත්තම් දන්නවනේ ගයිස් ගයිස් ඉතින් මම කරපු පළවෙනි වීඩියෝ එකේ මේ සර්වර් එකේ ලින්ක් එක දාලා තිබ්බා what the hell අම්මට සිරි බං අයියෝ ෂේ යකෝ මූ බලපංකෝ මැරෙන්න ගහනවා දැනගන්න කිල් එක මට ඕනේ හොඳයි නැත්තම් බෑ යස් බං කිල් එක මගේ බං කැම්මක් බං ඔයකත් මගේ ඔන්න බලපන් කිල් එක මට එන විදිය දැක්කනේ බං යකෝ කිල් දෙකක් ගහලා ඉන්නේ යස් කිල් දෙකයි යස් කැම්මක් බං W's in the chat bro. බය උඹලා මේ වහන්නේ යකෝ අපි බය නෑ යකෝ අම්මර සිරි ඉතින් අපේ බෙඩ් එක ගිහිල්ලා තියෙනවා ගයිස් උන්ලා බය වහනවා ඉතින් යකෝ අපි පොඩ්ඩක් එළියට යන් බං අනේ අපිට එළියට යන්න ඕනේ අපිට මට මුණ බය ගොල්ලෝනේ බය මේ මම මැරෙන්න එළියට ගියට අවුලක් නැද්ද ගයිස් මන් දෙන්න වැඩේ මන් දෙන්න පැත්තෙන් දෙනවා මම අම්මට සිරි යූ ලෝස්ට් ඉතින් අවුලක් නැහැ අපි ගේමින් ඊළඟ මැච් එකට යනවා පිස්ටන් එකක් ගයින් පනිමු උතොර ජස් යකෝ ග්‍රීන් දීපන් බං අපි බලමු මේක මැච් එකක් දිනන්න ගයිස් හරි ඉතින් මම මේකේ සර්වර් එක මේ මම ඔයගොල්ලන්ට කිව්වත් දන්නේ මට අමතකයි මේ අවුල නෑ කියන්න දැන් මගේ සර්වර් එක මේ වද්දා පළවෙනි වීඩියෝ එකේ යටින් ලින්ක් එක දාලා තිබුණා මම මේ වීඩියෝ එකේ යටින්වත් මේ සර්වර් එකේ ලින්ක් එක දාලා තියන්නම් ගයිස් මොකද මේ සර්වර් එකේ කිසිම ලැග් එකක් නෑ අනික මේක survival SMP තියෙනවා live steal තියෙනවා skywars තියෙනවා bed wars තියෙනවා තව PvP වගේ ඒවා තියෙනවා ගොඩක් ඒවා තියෙනවා ගයිස් අනික මේක ඔයගොල්ලන්ට සල්ලි ගෙවන්න නැතුව ක්‍රැක්ට් විදියට ගන්න පුළුවන්. අනික ඔයගොල්ලන්ට පේන ඇති සර්වර් එකේ කිසිම ලැග් එකක් නැහැ. එකම එක ප්‍රශ්නයක් තියෙන්නේ අපේ ping එක guys. මොකද මේක පිටරට සර්වර් එකක් guys. මගේ දැන් ping එක 170යි. කොහොමත්
අඩුම තරමේ 100ක්වත් තිබ්බනම් ඒ කියන්නේ ගයිස් ඔයගොල්ලෝ දන්නේ නැති පින් එක අඩුම වෙන තරමට තමයි හොඳ. දැන් මගේ 170ක් ගයිස්. කොහොමද? යකෝ මම ඉස්සෙල්ලා ප්ලේ කරද්දි තිබ්බා ආනේ ඉස්සෙල්ලා ප්ලේ කරද්දි 180 ගණන් දුවෙත් තිබ්බේ මට මතකයි කියලා. hell what the fuck ඉතින් එතකොට ගයිස් අපිට මේක වැඩි ගහ ගන්න යද්දි තමයි අවුල වෙන්නේ. ඒවට ඔයගොල්ලෝ පොඩ්ඩක් හොඳ CPS තියෙන හොඳ මවුස් එකක් ගත්තොත් කෙලවෙන්නේ නැහැ. යකෝ අපේ උණ්ඩ ගන්න උඹ. යකෝ ඵලයන් බයි යන්න. ඔක්කොම එකතු වෙලා මට ගහනවා ගයිස්. අවුලක් නැහැ. කිල් එකක් ගත්තා ෆයිනල් කිල්ස් එකයි කියලා ඔයගොල්ලන්ට පේනවා ඇති. I like getting kills brother. මම හරි මාසයි මරාගෙන කන්න. අනේ අපේ බෙඩ් එක තියනවා නේද? yes දෙමක්. මම ගයිස් කියන්නේ මගේ පින් එක කොහොමද මේ සර්වර් එකේ අඩුයි කියලා කිව්වනේ ඔයගලන්ට. මම මවුස් එකක් ඕඩර් කරලා තියෙන එකේ අන්බොක්සින් වීඩියෝ එකකුත් ළඟදීම ගේන්නම්. ඵලයන් බයි යන්න ඵලයන් බයි යන්න ඵලයන් බම් ඵලයන් බම් ඵලයන් බම් ඵලයන් බම් නියමයි බං කැම්ම WC chat bro. yes යප් එහෙනම් අපි මෙතන යම්. කොහෙද බං උඹ ඉන්නවට පේන්නේ නැහැ. අර බ්ලොක් එක වැඩි වෙන්නේ කොහොමද ගයිස්? මට ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නද? ඉන්විසිබල් දාලා එක්කෙනෙක් එන්න හදන්නේ යෙලෝ ටීම් එක කියලා මම හිතන්නේ. අර පෝෂන් තියනනේ ගයිස් ඉන්විසිබල් කියලා. මම හිතන්නේ ඒ පෝෂන් එකක්වත් දාලා එනවාද කොහෙද? කහ ටීම් එකට ඉවරයක්. කහ ටීම් එක මරලා දාන්න. මේ ඉන්විසිබල් පෝෂන් එක කීයද දන්නේ නැහැ ගයිස්. මම හිතන්නේ එමලන්ඩ් එකක් වගේද කොහෙද? කොස්ට් එන්නේ. පාඩු නෑ. හැබැයි මට තියෙන ප්‍රශ්නේ ගයිස් ආමර්ස් පේනවත් දන්නේ නැහැ. ඉන්විසිබිලිටි එකට. මම හිතන්නේ මූ මෙහෙම එන්නේ ඇයි දන්නවද ගයිස්? හිමීට මේ ලූටි ගන්න මොන බලපංකෝ. ඔයා යනවාද ඉස්සෙල්ලා? යකෝ ගහනවා. අනේ. අම්මට දීලා කවුද බං? මූ බලපංකෝ බං. යකෝ සංදීප ඵලයන් එහාට. අඩෝ මට අමර එකක්වත් නෑ නේද? ලෙදර් නේ තියෙන්නේ. අරුණන් චේන් මෙල් හරි දාගෙන ඉන්න මට අඩු ගානේ අයන් ලෙගින් එකකුයි බූට් දෙකුයි. ඇයි බං අපේ වඩන්නේ? මෝඩයක් එක්ක. මම මෙතන පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. රතන එක්කනේ මාව පන්නගෙන එනවා. අනේ හරිම අසාධාරණ සර්වර් එකක ගයිස් මං ඉන්නේ. ඔයගොල්ලන්ට පේනවා මෙතනින් සිග්නල් අඩුම කාගේද කියලා? මගේද? ඔව් ඔව්. කොහොමද ගයිස් මේක මං අනන්තවත් කියලා ඇති ගයිස්. පිටරට සර්වර් එකක්. අපිට මේ පිටරට ඉන්න අයගේ දන්නනේ පින් එක කොහොමද වැඩි කියලා. හොරා පින් එක වැඩි එක බැටි එක. අපි පොඩ්ඩක් කාමර එකට අප්ග්‍රේඩ් වෙමු ගයිස්. ඒ කියන්නේ ලෙගින් එකකුයි බූට් දෙකකුයි දාගත්තා නම් ගැම්මට ඉන්න පුළුවන් ඈ. අනේ මට ගෝල් දෙකක් දෙන්න තව. නෑ තව එකක් දෙන්න ගෝල්. yes දැන් අපිට ආමර් එකක් දාගන්න ෆ්ලයිචර්ස්. දැන් ඉන්න අපි අයන් ලෙගින් එකකුයි අයන් බූට් දෙකකුයි. ගැම්මක් තමයි ඉතින්. අර ඔය මේ ටවර් අප් කරන්නේ. අඩෝ අර කහවුන් මැරිලා නෑ නේද බං?
කහ නෑ. එහෙනම් අර වයිට්ද බං? සිරාවටම මං කියන්නද ගයිස්? අනේ ඔයගොල්ලන්ට උනත් කියන්නේ නෑ. මූ ස්පීඩ් බ්‍රිජ් කරලා ලොකු වැරදි වැඩක් කරන්න යන්න හදනවා. මම කිව්වත් ඒක වෙනවා. ඉඳපංගෝ. අරු අතුරු ටික නැති කරන්න හදන්නේ මන් දන්නවනේ. යකෝ අත්දැකීමෙන් කියන්නේ වා. WC විතර බේරුණා බං. බේරුණා guys. කවුද මූ අපේ පොඩි බෑග්ග්‍රවුන්ඩ් නොයිස් එකක් හෙනවා නම් ගණන් ගන්න එපා. පොඩි කෝල් එකක් එනවා. channel එක වෙලාවට අපි එකක්වත් මේ මොනවත් කරන්නේ නැහැ guys. අනේ අයියෝ බං. චීචි අයියෝ ෂේ බං අපරාධේ අවුලක් නෑ අපි සැලෙන්නේ අපි නැවතත් යනවා නැවතත් යනවා කියන්නේ තාත්තත් මැච් එක කරා ඒ මොකද්ද බං මොකද්ද මොකක්ද තියෙන I don't know පරිම වෙන කැම්මක් තමයි අපි දාගම් එක බලමු අපිට මේ මැච් එකවත් තියන්න පුළුවන්ද කියලා yes ඇති අන්ත මේ කාලයක නම් මට පොඩ්ඩක් අවුල් මගේ අර රිසෝස් පැක් එකත් එක්ක බලද්දි නැත් අවුල් නෑ ටෙරකොටාට මේ ටෙරකොටා කියවෙන්නේ පොඩ්ඩක් මේකදී වැඩි මොලව තමයි කටයුතු කරන්න ඕනේ guys ඒ කියන්නේ අපේ big brain එක තියෙන එක පාවිච්චි කරන්න ඕනේ වෙලාවක් තියෙනවා දැන් ඔයගලන්ට පේන ඇති මේකේ අපේ එක ටීම් එකකට 4 දෙනෙක් ඉන්නවා 4 දෙනෙක් ඉන්නවා කියන එක තමයි ආර මං කිව්වේ guys ඒ කියන්නේ එතකොට අනිත් අය guys අර සමහර අය ඉන්නවනේ නිකන් අර ටීම් එක වගේ ඒ කියන්නේ දැන් ඕකේ සමහර අය දෙන්නෙක් එකතු ඒ කියන්නේ Discord එකෙන් හරි join වෙලා මේ ගහන ඒ කියන්නේ guys යාළුවෝ දෙන්නෙක් එකම මේ වගේ එකට join වෙලා ගහන එතකොට මේ දැන් හරි මම එකකින් explain කරන්නම් දැන් guys මේගොල්ලෝ ටීම් එකේ ගොඩක් අය ඉන්නවා ගොඩක් ටිකක්ව බෙඩ් එක ආරක්ෂා කරන්න බෙඩ් එක ආරක්ෂා කරද්දී අර ගොල්ලෝ ඩක් ගාලා මේ බ්‍රිජ් කරගෙන ගිහිල්ලා අනිත් අයගේ බෙඩ් එක ගලනවා ඇයි දන්නවද මේක දැන් 4 දෙනෙක් ඉන්නවනේ ඒකට 4 දෙනෙක් වැඩි මං කියන්නේ එක ටීම් එකකට. ඒ කියන්නේ මට මගේ බැරි කමත් එක්ක නම් ඒක වැඩි නෑ. අනිත් අයගේ පුළුවන් කමත් එක්ක තමයි ඒක බලපාන්නේ අපිට. මට පොඩි වලියක සද්දයක් එනවා පොඩක් අම්මට. හැබැයි කැඩුවොත් නේ තමසම ගෙද්ද. කවුද බං කැඩුවේ චීචී. අත්ත මේ යරෝ නේද බං අම්බර සිට තව එකෙක් එනවා අනේ අපි ආමර එකක්වත් නැහැ නේද ටෙරකොටා ඉන්ස්ටෝල් තියෙන අම්මට සිදිනවා ඔයා පොඩ්ඩක් වැටෙන්නකෝ අම්මට සිරියනවා බං අයියෝ ෂේ seriously hell brother අවුලක් නෑ ඔය සැලෙන්නේ අපි තවත් අලුත් මලුත් බෙඩ්ස් මැච් එකකට යනවා මේ ඔක්කොම අනිත් පැත්ත ගහේ ඉන්නවකෝ මං කරන්න මේ මැච් එක දිනන්න ඕනේ guys හැමදාම තියන්නේ මැච් එකක් දිනනවා කියලා හැබැයි ජීවිතේට මැච් එකක්වත් මන් දිනලා නැහැ. ඇත්තටම ගොඩ guys මම මේ බෙඩ්ස් කියන්නේ නිකන් ප්ලේ කරනවා මැච් 50ක් විතර දිනන්නේ guys 15ක් වගේ. දැන්
දැන් ඔයගොල්ලෝ බලන්න ඇති 15 හරි මම 15ක් හරි දින්න එක ගැන මට සතුටුයි එච්චරයි. කොහොම අපේ කාමේ ඉන්නේ අපේ ටීම් එකට එන්නේ නේද ඔයා ඉන්නේ මේ ගෑණියෙක් අපේ ටීම් එකට එන්න හදනවා. අපෝ ඇයි අතන ඉඳලා බලාගෙන ඉන්නේ බෙඩ්ස් ගන්න දැන්න දන්නේ නැද්ද? හරි ගයිස් මේකෙත් 4 දෙනෙක් ඉන්න අපි අනිවාර්යයෙන්ම මේකෙත් බෙඩ් එක ආරක්ෂා කරන්න ඕනේ නැත්තම් දන්නවනේ ඈ දැන්ටවත් එන්නකොට අර මං කිව්වේ ටක් ගාලා මේගොල්ලෝ මෙව කරගන්නයි 4 දෙනෙක් ලේසි නෑනේ. මම හැමදාම එකම ස්ටයිල් එකට තමයි බෙඩ් එක ආරක්ෂා කරන්නේ. හැබැයි ඒකම ඒ ස්ටයිල් එකේ ගයිස් මම ගන්න ස්ටයිල් එකේ ගානට වලක් තියෙනවා. ගැම්මක් නේද? අපි පොඩ අප්ග්‍රේඩ් වෙන්න යන් ගයිස්. අතන එමරන් බී කරන එකක් තියෙනවා කිය එමලන් නේද? අටෝ නියමයි බං ගැම්මක්. එනවා මෙතන මට ගහන්න. අඩෝ පස්සේ හැංගෙන්න හදන්නේ. මං දැක්ක එනවා. අඩෝ බං චී කැත වැඩ කරන්න එපා එලෝ. කොතනින් හරි එනවා බං. සිරාට කියන්නේ ඔන්න බලන්න. ඔන්න බලන්න බොරුද කියන්නේ කියලා. ඔන්න බලන්න. අර එකෙක් මැරුණා අපේ එකෙක් මේ ගහලා. Bed destroyed. කොහමද? Yes bang. අයියෝ green වලින් අන්නේ ඕක තමයි guys මට හැමදාම වෙන්නේ. දුක්බර මියුසික් එකක් දාන්න ඕනේ මේ වගේ. යකෝ මේක හිල්නේ බන්දානි කර. ඔය නූලෙන් බේරුනේ. what the hell? යන්න තැනක් නැති වෙලා. මට හිතෙනවා ඕකුන්ට ගහන්න හැබැයි ෂුවර් නෑ වා. එහෙනම් ගහන්න එපා. That's right brother. ඒ නිල් එකට නම් ආවොත් ගහන්න ඕනේ. එමලන්ඩ් මේ ආකාරයට පැන යන්න ඕනේ හා එක්කගේ නැත්තම්. හොඳ වෙලාවට බම් බ්ලොක් එක දැම්මේ. අටෝ බං. අයියෝ ග්‍රීන් ටීම් එකෙන් මං විතරයි ඉන්නේ. ඇයි මම මේ එකම තැන කරකෙන්නේ? මෝඩයක් එක්කු. කවුරු හරි ඉන්නවා guys. අනේ අපේ එකෙක් වෙන්න කොහමද? යා අපේ එකෙක් වෙන්න ඉදියන්නේ නැහැ අපේ ඔක්කොම නෑ කියලා පෙන්නනවානේ. යකෝ උඹ අපේ එකා හේ එහෙනම් මගේ මොනාරි වෙලාද මගේ PC එකට? යා මන් දැක්කේ ග්‍රීන් කලර් වගේනේ. ඔව් ආනේ එක්කෝ බන් තව බොඩි මුල්ලේ පස්සේ යනවා ඈ.
අතනින් යන්න පාටක් නැද්ද? යනවා අපි ගියා ඇති අන්තන් guys. දැන් මං guys ඔයගොල්ලෝ හිතන ඇති දැන් මං එවලන් 4ක් අරගෙන ඩයමන්ඩ් සෝඩ් එකක් ගන්න යන්නේ කියලා guys. මං එහෙම කවදාකවත් කරන්නේ නැහැ. කවදාකවත් කරන්නේ නැහැ කියන්නේ කරනවා. ඒ වුණාට මට ඒ වඩා එන්ඩර් පර්ල් එක ඊට වඩා ගොඩක් වටිනවා guys. මාර විදිහට වටිනවා එන්ඩර් පර්ල් එක. yes දැම්මත් තමයි අඩෝ බ්ලොක් ටිකක් ගත්තේ නැත්නම් කෙරෙනවා ඈ. ඇති අන්තම් තා ටිකක් ගමු. කැම්මත් තමයි අඩෝ යකෝ මේ මැච් එක දින්නොත් නම් මාර මේ ගෝල් එකක් ඈ. මැච් එක දිනන්න පුළුවන්ද guys? අඩෝ රෙඩ් අය ඉන්නව නේද? මාව හයිලයිට් වෙලා ඒගොල්ලන්ට පේයි බං. යන්න නැතුව එනවා. අපි පොඩි ට්‍රැප් එකක් හදමු guys. ඒ කියන්නේ දැන් මම දන්නවා මේක දිගේ දැන් කස්ටි එනවාස් කියලා. අතකොට ඒගොල්ලෝ කෙලින්ම පැන්හම වැටෙන්නේ අවොයිඩ් එකට. අර එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ බ්ලොක් කැඩුවට ආයේ එනවා. නෑ. yes. මේක තමයි අපේ පොඩි ට්‍රැප් එකක් කැඩුවේ. මේක නම් කවුරුත් අහගෙන ගන්න නෑ. එයාට අපි අම්මට බොක්ක ඔන්න බලපන්. අඩෝ එන්ඩර් පර්ල් එක වැන්නා. දැක්කනේ guys එන්ඩර් පර්ල් එකේ තියෙන වටිනාකම. මොකද? එක්කෝන්නේ ඌව මරන්න ගිහිල්ලා මාට තමයි කෙලවෙන්නේ. යකෝ මං කිව්වේ බා එන්ඩර් පර්ල් එක මාර වටිනවා කියලා. දැක්කද බං ඒක මාරයි බං. අඩෝ එන්ඩර් පර්ල් එකේ වටිනාකම් බලන්න guys. වැටුණා විතරයි එන්ඩර් පර්ල් කරා යකෝ ගාන්ට මතුණා ඈ. අටෝ ඒක මං හිතුවේ නෑ බං. ඉතින් මම මේ හේතු හින්දායි guys එන්ඩර් පර්ල් වලට මෙච්චර ආස. ආස කියන්නේ ආස වෙන්න ඕනේ මේ වගේ බෙඩ්ඩර්ස් ගහද්දි. අර ඒක මට තාම මතක් වෙනවා බං. තා පොඩි මෙතනින් ජීවිතේ නැති කර ගන්න හදනවා. අනේ අඩෝ ෂේ අඩෝ ඒක අවුලක් නෑ. අයියෝ මං අපේ ටීම් එකෙන් විදිය guys මං විතරයි. මං ඉතින් අර අතනින් බේරුණා කොහොම හරි එන්ඩර් පර්ල් එක දාලා. ඒවට මට මෙතනින් බේරෙන්න බැරි වුණා. මොකද මං ගාව එන්ඩර් පර්ල් තව තිබ්බේ නෑ. අවුලක් නෑ. ඉතින් අපි තවත් මැච් එකකට යන් ඉතින්. අනේ මේක දිනන්න පුළුවන් වෙන්නකෝ. පස්සට ගිහිල්ලා පනින්න ඕනේ. yes මෙහෙම පනින්න ඕනේ බා. yes හරියට එබිලා නෑ. අවුලක් නෑ. ඒකෙන් බෙඩ් එක එබිලා තියෙන්නේ.
ඒක අපිට ආයි යන්න පුළුවන් ගානට. මේකෙත් එක ටීම් එකට 4ක් ඉන්නවා ගයිස්. ඔව් 4ක් ඉන්නවා. මැප් එන්චාන්ටඩ් කියලා මැප් එකක් ගයිස් අපිට ප්ලේ කරන්න තියෙන්නේ. what the heck? මේ මැච් එකවත් දිනන්න පුළුවන් වෙයි කියලා පුළුවන් වෙන්න කියලා හිතමු. ගයිස් දැන් මම මේ මැච් වලදී ඇයි දන්නවද පළවෙනිටම ඉස්සෙල්ලා වහන්න නැතුව මේගොල්ලොත් වහන්නේ ඔය හේතුව ඒගොල්ලොත් දන්න හින්දා. යකෝ මාත් සප් එකක් දෙන්නම් බං එහෙනම්. අර තව 7ක් තියෙනවා. එහෙම නාස්ති කරන්න එපා නේද? හෙල්න බ්‍රදර්. අඩෝ සෝඩ් එකක් ගන්න පුළුවන් වුණා. අයන් සෝඩ් එකක්. දැන් අවශ්‍යම දේ තමයි ගයිස් බ්ලොක් ගන්න අපිට මම හිතන්නේ අයන් 32ක් තිබ්බනම් 64 ස්ලොට් දෙකක්ම ගන්න පුළුවන්. දැන් අපිට 64 එක ස්ලොට් එකක් ගන්න ඕන නේද? යප්. නියමයි ගැම්මක් තමයි. දැන් අපි යන් අපේ ඉතුරු වැඩ ටික සිදු කරන්න බං. අතන වලියක් දවුවා. මෙතන වලක් තිබ්බොත් බෑ. හත අනේ රංකාලා 3 2 එන්න. yes guys අපි invisible potion එකක් ගමුද? මට ෂුවර් නෑ ඔය invisible potion වැඩ කරයිද කියලා. ඇයි guys අපි ආමස් තියනනේ දේව පේනව නේද? දන්නේ අපි කෝකරත් කියලා invisible potion එකක්වත් ගමු. Invisible potions with healing. Heal වෙන්න පුළුවන් මේක ගන්න. Jump boost regeneration instant speed. මං හිතා අඩෝ potion healing එකක් බැරි වෙලා ආවේ guys. speed එක වැඩි කරනවා මේකේ. invisible නැද්ද? මං හිතුවේ තියනවා කියලා. ඊනවා ඉස්සෙල්ලා මැච් එකේ කොහොමද අර ඉන්විසිබල් වෙලා ගියේ? අන්න හැක් කරලා සර්වර් එක අන්න හැක් කරලා නෑ මේ මම හිතන්නේ මේ සර්වර් එක හැක් කරන්න බෑ. එහෙම දන්නේ මම දන්නේ නැතුව කියනවත් දන්නේ ඒක I don't know. මම දන්නේ අර මේ වගේ සර්වර් හැක් කරන්න බෑ. ඉතින් දැන් ගොඩක් අය බලනවාදී දැන් මම පිටරට සර්වර් එක ඇයි ගයිස් මේ ඇයි ප්ලේ කරන්නේ ලංකාවේ කොච්චර නෙවෙයි ලංකාවේ ජනප්‍රියම සර්වර් එකක් තියෙනවා CWR. ඇයි බං මම ඒක ප්ලේ කරන්නේ නැත්තේ කියලා අහන ඇති ගොඩක් අය. ඒකට හේතුව තමයි ගයිස් මම CWR එකේ ගහලා තියෙනවා. ඒ වුණාට මම ගහන වෙලාවට එක්කෙනෙක්වත් ඒ සර්වර් එකේ නෑ ගයිස්. මොකද ලංකාවේ සර්වර් එකන්නේ ඔන්න ඔකයි දුක කියන්නේ බා. දරාගෙන ඉන්න ඕනේ. අරුණ මැරිලාද කොහෙද? මට මේ හීලින් පෝෂන් එක try කරන්න මම හිතන්නේ මට මේ වෙලාවේ ඕනේ නැහැ. D&D දෙයක් ගමු. What are you doing brother? මට එමලන්ඩ් දැන් අවශ්‍ය වෙනවා guys. 25000ක් විතර. අනේ මගේ පුරා අටෝ ටීම් 4ම තාම
එක තත්ත්වයක යටත් නෑ යථා තත්ත්වයේ තිබෙනවා නේද? යකෝ මේකේ එමල ඩොක්කුමස් වලද? What the heck is this? මේක නම් මගේ මේ දැන් ආයෙත් තින්නේ. යකෝ මේක එකක්වත් නෑනේ. මේ හීලින් පොෂන් එක කොහොමද දන්නේ දාගන්නේ? අන්න 8 7 6 5 4 3 2 1 අන්න එන්න. ඔයාට එන්න බෑ නම් මට මේ වෙන මේ බ්ලොක් එක දෙනවද? ඊ කඩු විසික් කරා නේද? මොඩයක් එක්ක ආනේ ආයා. ඔයාට මට එවලන් දෙන්න බෑ නම් ඔය බ්ලොක් එක හරි දෙන්න. ආ නෑ මට එකක් දීලා. අවුලක් නැති බ්ලොක් එක දුන්න කියලා වැඩි ඉන්නේ. අනේ මේ මට එමලන් ටිකක් ඕනේ ඈ. අම්මට සිරිරෙට්ට කියලා. ඇයි බා මම මේක වටේ කරගන්නේ? වටේ ගිහින් අම්මට සිරිලා අරු බලපංකෝ මොන කලකස්සා යම්බන් අපි ගැම්මට පෝෂන් එක බුමු අඩෝ ගෝල්ඩන් ඇපල් එකද කොහෙද කන සද්දයක් ඇහුණා ගයිස් එයා යන්න හොඳ නෑ ගෝල්ඩන් ඇපල් කෑවා කියන්නේ ඉතින් හෙල්ත් දෙකක් වැඩි වෙනවා ඒ දෙකෙන් උනත් බං PvP වල මාර වටිනවා ගෝල්ඩන් ඇපල් කියන එක seriously අඩෝ හීලින් එක try කරන්න බැරි වුණා බං අඩෝ දුක කියන්නේ ඔක තමයි අවුලක් නෑ එහෙම අඬනවද අපි යකෝ එහෙම අඬනවද එහෙම සැල්නවද කවුද යකෝ කියන්නේ අපි මේ මැච් එක කොහොම හරි දිනන්න ඕනේ කොහොම හරි හැබැයි හොර කළා නෙමෙයි අනේ වා අනුන්ගේ බඩු හොරකම් කරන්න නැතුව යන්නකෝ ඊ ගයිස් මම ආමර එකක්වත් දාගෙන නැද්ද මම ආමර එකක් දාගෙන යන්නේ ආමර එකක් දාගෙන නැහනේ බඩේ ලූට් ගාවේ නැද්ද කොහෙද මම මෝඩයි මොකද මං ඉක්කන්ට මම මේ වැඩ වෙන්න හදනවා යකෝ මේ වල එක එමලඩ් එකක්වත් බං නම් තව එකක් හොයාගෙන යනවානේ උඩ එකේ තුනක් තියෙන උඩ එකේ තුනක් තියෙන උඩ එකේ තුනක් තියෙන තුනට අඩෝ මගේ හෙල්ත් පැත්තේ දෙන එකෙක් ඇවිල්ලා අඩෝ මට හීල් එන්න මොන හරි ජීවන්කෝ යකෝ වරෙන් ඔච්චර ප්‍රෝටොන්ද ප්‍රෝට් කීයද ඔයා ඔයාලා ඩැමේජ් එන්නේ නැද්ද අනේ මං හිතන්නේ ප්‍රෝටොන්ද කොහෙද දාගෙන ගයිස් ප්‍රෝටොන් මම දන්නවා ප්‍රෝටොන් කියන්නේ ඒ කියන්නේ ලෙදර් රාම් එකකට ප්‍රෝටොන් දාලා වැඩක් නැහැ ඒ වුණාට මං හිතන්නේ ප්‍රෝට් 2 හරි දාගෙන මං ගාන එකක්වත් උඩ වදින්නේ නැද්ද කොහෙද බලමු අපේ පින් එක කෙලවෙන්නම ගිහිල්ලා දන්නේ 173 අයියෝ 10ක් වැඩි වෙලා ගයිස් එපා වෙනවා බං ප්‍රෝට්වත් නෑ නේද ආමරයකට නෑ අඩෝ ෂාප්නස් ඇවිල්ලා බං සෝඩ් එකට අයියෝ මේ අපේ ටීම් එක ආවෙනවා මාව කන්න තමයි ඉපදලා ඉන්නේ මේ යෙලෝ ටීම් එකට යන්න ඒක මාරිදේ ලූට් ඇති මෝඩයක් එක්මු බලපවරුගේ මෝඩකම අපිට ඔප්පු කරලා පෙන්නනවා මං වගේ එමලන් වීකන් අප්ග්‍රේඩ් 1 ඔන්න ඔක තේරුණා මන් දන්නේ ගයිස් සෝරි මගේ රෙකෝඩින් එක මගේ අතින් ස්ටොප් වෙලා තිබ්බේ අවුලක් නැහැ මේ තප්පර ගානයි ගයිස් කට්ටුනේ අවුලක් නැහැ තප්පර ගානයිනේ බං ඒ තප්පර ගානේ කොහොමද මම මැරුණා ඒකින්ද නෙමෙයි මේ රෙකෝඩින් එක මේ මෙව කරලා තියෙන්නේ
මැරුණ එක ඔයගලන්ට පෙන්වන්න නැති එක නෙමෙයි guys ඇත්තටම ආයෙත් ජීවිතේට guys මගේ රෙකෝඩින් හොට් කීස් වල දාන්නේ මම දාලා තිබ්බේ guys හොට් කී එකට ඕගොල්ලෝ දන්නවද මට මේ හොට් කී එක එවෙනවනේ එවෙනවා කියන්නේ බැරි වෙලා මේ හොට් කී එක වෙන කී එකක් කොබන් ඉන්නේ guys හොට් කී එක එවිලා තියෙන්නේ යකෝ ඉතින් ඔතකොට රෙකෝඩින් එක ස්ටොප් වෙලා මට පොඩි මේ කියන්නේ අර මේ මම OBS එකෙන් රෙකෝඩ් කරන්නේ OBS එකේ එකපාරට මම මේකක් දාලා තියෙන්නේ මේකක් පෙන්නුවා මේ ඒ කියන්නේ අර OBS එකේ රෙකෝඩින් එක ස්ටොප් වුණාම අර නිකන් රින්ග්ටෝන් එකක් වගේ එකක් එන්නේ ඒ වගේ එකක් ඇහුණා අඩෝ මං දවතත් දැක් මම හිතුණා රෙකෝඩින් එක ස්ටොප් කරලා ඇති කියලා යකෝ මෙන්න බලද්දි ඇත්තටම ස්ටොප් වෙලා ඉතින් ඔයගොල්ලෝ ඒක මිස් තුනේ guys ඇත්තටම මම බැලුවා මේ ඒ කියන්නේ බැලුවා කියන්නේ guys හිතන විදිහට වැඩියම වෙලා තිබෙන්නේ තප්පර මතක නැහැ තප්පර 5ක් නෑ තප්පර 10ක් විතර guys ඔව් තප්පර 10ක් විතර තමයි ඔයගලන්ට මේ පාඩුව වෙලා තියෙන අවුලක් නෑ තප්පර 10යිනේ yeah happy එන්ඩර් පර්ල් එකක් තියෙනවා guys ගැම්මක් තමයි ගැම්මක් තමයි brother අපි සුපුරුදු එන්ඩර් පර්ල් එක ගන්න ඕනේ අපේ බෙඩ් එක කැඩුවා නේද මෝඩයක් එක්ක ඔබට දැන්ද බං 50 බලපන් අපේ ටීම් එකේ අතෝ ප්‍රොට් වන්න කවුද දාලා දුන්නේ ප්‍රොටෙක්ෂන් වන්න ආන්නේ උදව් කරන්න මම පව් කියලා කවුද කිව්වේ මම මෝඩයක් එක්ක යකෝ එන්ඩර් පර්ල් එකක් තියෙනවා බං කැම්මක් තමයි යකෝ ග්‍රීන් විතරයි අපිව මරන්න ඉන්නේ ඈ ග්‍රීන් විතරයි මරන්න ඉන්නේ guys ඉතින් අවුලක් නැහැ මේක මොනවත් නැත්ද අනේ ඊ 12ක් මට ඩයමන්ඩ් 12ක් ඒ කියන්නේ අරයා මරපු එකේ ලැබුලා මේ හම්බෙලාද කොහෙද guys යකෝ ගැම්මක් නේනම් තෝබොටි වැටෙනවා මගේ මෝඩ ග්ලිච් එකකින්ද guys ඉතින් මගේ හැකියාවින්ද බේරුණා හැකියාව නෙමෙයි මොකද්ද මං හිතන්නේ අඩෝ මට අමතකුණානේ sharpness 2 අඩෝ 6 required 16 diamonds hell brother හරි ඉතින් අවුලක් නෑ ඇත්තටම අපි එතන හොඳ ගේමක් දුන්නා හරි ඉතින් අවුලක් නෑ අපි සැලෙන්නේ හරි guys ඉතින් අදට වීඩියෝ නවත්තනවා ඉතින් කොහොමද හිතෙන්නේ අද වීඩියෝ එක ගැන පල්ලෙහෙන් ඔයගොල්ලන්ගේ කමෙන්ට් එකක් දාලා තියන්න ඉතින් අදට මම සමු ගන්නවා හැමෝටම සුබ දවසක්